අයිබෝවන් මම සරත් ෆර්නෑන්ඩෝ අද මම මගේ 4 වෙනි වීඩියෝ එක තමයි ඉදිරිපත් කරන්නේ මම කලින් කිව් පරිදි සෝල් එකක් ගහන්න කියලා දෙන්නම් කියලා කිව්වා අපි කලින් ප්ලේ කරපු E minor ස්කේල් එකේ තමයි මම මේ සෝල් එක ගහන්නේ කලින් ප්ලේ කරපු ස්කේල් එක ගහලා පෙන්නලා ඒ නෝට්ස් උඩ තමයි ඊටම පහසු විදියට තමයි මම කියලා දෙන්නේ මොකද අපි එක කෝඩ් එකක් පාවිච්චි කරන්නේ අපිට අර මුල් ආරම්භයේ ඉඳන් ලේසි අපිට ඒක කරගන්න. අද මම E minor ස්කේල් එකේ E minor එක කෝඩ් එකක් පාවිච්චි කරලා සෝල් එක ප්ලේ කරලා පෙන්නන්නම්. හොඳයි දැන් මම ප්ලේ කරේ E minor මේ low position එකේ එහෙම නැත්නම් මේ උඩ E minor කෝඩ් එකේ E minor ස්කේල් එකේ ඒ නෝට්ස් උඩ තමයි මම ඒ සෝල් එක ප්ලේ කරේ පොඩි අයිඩියා එකක් විතරයි මම මේකෙන් ප්ලේ කරේ අපිට මුලින් පටන් ගන්න ඕනේ නිසා E minor කෝඩ් එක මෙතනත් ප්ලේ කරන්න පුළුවන් මෙතනත් ප්ලේ කරන්න පුළුවන් මෙතනත් ප්ලේ කරන්න පුළුවන් මෙතනත් ප්ලේ කරන්න පුළුවන් තව මේ පොසිෂන්ස් වල ප්ලේ කරන්න පුළුවන් E minor කෝඩ් එක E minor ස්කේල් එකත් එම පොසිෂන්ස් වලම ප්ලේ කරන්න පුළුවන් මෙතන මම කලින් පෙන්නලා දී තියෙන E minor මෙතන හයි පොසිෂන් එකේ මෙතන E minor තියෙනවා මෙතන හොඳයි ඒ එකම මට කියන්න ඕනේ අපි මේ සෝල් එකක් ප්ලේ කරනකොට අපි මේ නෝට්ස් වල නම් දැනගත්තොත් අපිට ගොඩාක් පහසු වෙනවා මම අද මේ පළවෙනි ෆ්‍රෙට් එක දෙවෙනි ෆ්‍රෙට් එක තුන්වෙනි ෆ්‍රෙට් එක හතරවෙනි ෆ්‍රෙට් එකේ නෝට්ස් ටික කියන්නම් ඒවා මතක තියාගත්තොත් සෝල් එකක් ප්ලේ කරනකොට නැත්තම් නෝට්ස් කටින් මම දැන් කියනවනේ මෙතන F මෙතන F sharp
මෙතන G sharp කියලා. එතකොට ඔයා මේ notes ටිකේ නම දැනගත්තම soul එක play කරනකොට නැත්නම් scale එක play කරනකොට මේ notes ටිකේ නම් ටික ඔයාලට දන්නවනම් follow කරගන්න ලේසි වෙනවා. එහෙමනම් මම ඉස්සෙල්ලාම කියන්නම් මේ open strings 6 අපි කොහොමද ඒවා හඳුන්වන්නේ කියලා. ඉස්සෙල්ලාම උඩින් ඉඳලා පහළට එනවනම් E6th A5th D4th G3rd B2nd E1st නැවතත්. දැන් මම ප්ලේ කරලා පෙන්නන්නම් first fret එකයි second third fourth වල මේ ඇඟිලි ටික තියන්න ඕනේ විදිය පේනවා ඇති. fret එකකට එක ගානේ හතර තිබ්බා. F sharp G sharp B flat B C sharp E flat E F sharp G sharp A B flat නැත්නම් A sharp කියන්නත් පුළුවන්. B C sharp D sharp C sharp D sharp. නැවතත් උඩ E6 එකේ ප්ලේ කරපු notes හතරම තමයි E1st එකේ string එකේ ප්ලේ කරනකොට F sharp G sharp නම් මෙහෙම ප්ලේ කරන්න. down up down up down up. හොඳයි, එහෙනම් මම හිතනවා ඔයගොල්ලෝ මේ වීඩියෝ කෙනුත් යමක් ඉගෙන ගන්න ඇති කියලා. E minor scale එක උඩ කොහොමද solo එකක් ගහන්න පුරුදු වෙන්නේ කියන දේ තමයි මම අද ඉගෙනුවේ. ඒක දිගින් දිගටම පුහුණු වීම කටයුතු යෙදෙනකොට ප්‍රැක්ටිස් කරනකොට අනිවාර්යෙන් ඒක ඉම්ප්‍රූව් කරගන්න පුළුවන් වෙනවා. දිගටම ප්‍රැක්ටිස් කරන්න. හොඳයි. මම ප්ලේ කරපු සෝලෝ එකේ ට්‍රැක් එක සෝලෝ එක අයින් කරලා ට්‍රැක් එක විතරක් මේ වීඩියෝ එකට ඇතුල් කරනවා. ඔයගොල්ලන්ට ප්‍රැක්ටිස් කරන්න පහසු වෙන්න. එතකොට මම ප්ලේ කරපු ට්‍රැක් එක දිහා බලලා අහලා ඔයගොල්ලන්ට අයිඩියා එකක් අරගෙන මම මේ දාන ට්‍රැක් එක උඩ ප්‍රැක්ටිස් කරන්න පුළුවන් වෙයි. try එකක් දෙන්න බලන්න. එම ට්‍රැක් එකේ ස්ටාර්ට් එකේ 1 2 3 4 1 2 3 4 කියලා කවුන්ට් එකක් ගහලා තිනවා. ඒකට පස්සේ තමයි පටන් ගන්න ඕනේ. මම මේ කියන්නේ අලුතෙන් සෝලෝ එකක් ප්‍රැක්ටිස් කරන්න කැමති අයටයි. එහෙමනම් අපි ඊළඟ වීඩියෝ එකේදී හමු වෙමු. subscribe කරන්න, comment කරන්න, like කරන්න, share කරන්න. ජය වේවා.